අවස්ථාන වැන්දට මේ වගේ දේවල් දකින්න හම්බෙන්නේ නැහැ. මල් කන්නේ කියලා මල් පොකුරක් කල්ලා මේ හාමුදුරට පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ හම්බෙන් දැකලා තමයි දැන් මෙතන නතර වුනේ. නිකන් මේ මල් කන්නවා දැකලා බලන්න ආසාවට. ඉතින් මේ මුරු ආයෙම තියෙන්නේ දීපිරලි මල් තමයි ඔක්කොටම තියෙන්නේ. මේ ඉතින් මේවා ඉන්න කට්ටිය මේ මල් කඩනවා. ඉතින් මේ වගේ දකින්නත් හම්බ වෙන අඩුව ඇති. මම ඒකයි හිතුවේ පොඩ්ඩක් වීඩියෝ කරලා පෙන්නන්න ඕන කියලා. මේ අනුරාධපුරේ නිතර මෙනමනේ. සමස්තන වැන්දට මේ වගේ දේවල් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ චංකෝ ඉතින් මේ දීපිරලි මල් කඩන ඉතින් ගොඩක් ඉඳගෙන වතුරේ බැහැගෙන මඩ නාගෙන තමයි ඉතින් මේ කට්ටිය මේ මල් කඩන්නේ. මෙතන ඉස්සරහ තියෙනවා මේ රුවන්වැලිසෑය. රුවන්වැලිසෑය ඉස්සරහම තමයි ඉතින් මේ කට්ටිය මෙහෙම දීපිරලි මල් කඩන්නේ. හරිම ලස්සනයි ඉතින් මේක මේ වීඩියෝ එකේ නැත්තම් වෙයිලා දකින්න දෙනම් තමයි මේක හොඳටම ලස්සන පේන්නේ. යාකිද මෙහෙම බාද රොබරෝසියා මල්ලගේ තමයි ඈතට නම් පේන්නේ. හරිම ලස්සන. හරි ඉතින් අපි යන් ඉස්සරහ ටිකක් බලමු මේ වගේ තව වීඩියෝ ටිකක් මම දාගන්නකො මේ වගේ විතර දකින්න හම්බෙන්නේ නැද්ද ඒවා ගොඩක් හම්බ වෙනවා. අපි දැන් ඉස්සරහට ගිහිල්ලා ඒ ටිකක් බලමු. කරන්න වැඩ නැහැ කියනවා. මොන දැන් මේ තියෙන ස්වභාවිකම මොනද? ඔලෙන් ඉතින් හැදෙන්නේ. ඒක ගන්න පේනවනේ මේ මල් කන්නත් කොච්චර දුකක් විඳිනවද කියලා මේ මල් කඩන්න මඩේ බැහැගෙන. ඒත් ඉතින් ලොකු දුකක් විඳින ඉතින් කොච්චර ලස්සන වතුරේ බැහැගෙන මේ විඳලා තියෙන මල් කඩන්නේ. වතුර මිදගෙන දැන් ටික මේකට වතුර මිදගෙන දැන් මිටි බඳින්න මල් ලස්සන මිටි බඳලා පේන කොට අරන් එනවා. බලා ගන්න මල් පොකුරු ලස්සනට හදලා හොඳ ලස්සන ඒවා. ඉතින් මම හිතන්නේ මේ මල් කුරන්න ගියම ටිකක් ගණන් ඇති. ඒ ඉතින් මිනිස්සුලා මේ මල් ගොඩක් කරලා අරගෙන යන්නෙත් නැතිලු. يعني ගණන් වැඩි කියලා. මට ඒකට පේනවනේ මේ මලක් කඩන්න මේ මිනිස්සු කොච්චර දුකක් විඳගෙන වතුරේ බැහැගෙන මඩ නාගෙන අපිට මේ මල් කරලා දෙන්නේ කියලා. ඒකෙන් ඉතින් මම නම් කියන්නේ ඒ වෙන මහන්සියට ඉතින් ඒකට සාධාරණ මුදලක් ඒගොල්ලෝ ගන්න එක වැරද්දක් නෑ කියලා මම නම් හිතුවා. ඉතින් මම ඔය කට්ටිය දැක්කේ මොනවාද දීපිරලිය. ඉතින් දීපිරලිය මේ මල් කන්න කට්ටිය තමයි ගොඩක් හිටියේ. ඉතින් මෙතන කියන ලොකු ප්‍රමාණයක් ඉන්නවා මේ දීපිරලි මල් කන්න කට්ටිය ඇවිල්ලා. ඉතින් ගොඩක් කට්ටිය මේ මල් ගන්න නැහැ කියලා කිව්වනේ. කියන්නේ ගණන් වැඩි කියලා. ඉතින් ඒ වුණාට දැන් මේක දැක්කම අපිට උනත් හිතන කොච්චර මහන්සියක් කොච්චර දුකක් විඳින වතුරේ බැහැගෙන අර පැත්තෙම ගොඩක් කට්ටිය ඉන්නවා. මේ පේනවද දන්නේ බලන්නකො. මේ ගෑනු කට්ටියක් තියෙනවා. ගෑනු පිරිමි හැමෝම කියන්නේ මේ වතුරට බැහැලා මේ මල් කනවා. ඉතින් මේක ඇත්තට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ මල් කලා තමයි ජීවත් වෙන්නේ. දැන් මේ මල් පොකුරක් මෙච්චර වතුරේ බැහැගෙන මඩ නාගෙන මේ කරන මල් පොකුරක ගාන රුපියල් 200යි. ඉතින් රුපියල් 200කට මේකට එක රුපියල් 200කට මේ මල් පොකුරක් දුන්නාම ඉතින් අයියෝ කියලා ඉතින් ගන්න නෑලු කට්ටිය. ඉතින් ඇත්තටම ඉතින් මේ මල් කඩන්න මිනිස්සු කෙනෙක් කොච්චර දුකක් විඳිනවදනේ. මම නම් කියන්නේ ඉතින් ඒ විඳින මේ මහන්සියට මේ දුකට ඉතින් හැටියට රුපියල් 200ක් ගන්න ඇත්තටම ඉතින් සාධාරණයට තරම් ඉතින් ලාභයි. මොකද ගොඩක් මහන්සි වෙන ඇත්තට මේ කට්ටිය මේ මල් කරන එක දකින්න ඕන. මේ දැක්කොත් තමයි මම මේ කියන්නේ ගොඩක් හොඳට තේරෙන්නේ නැත්තේ. ඉතින් කොහොම වුණත් මම කියන්නේ එනවා මේ මල් පුරක් හරි ගන්න. මොකද මේ කට්ටිය මේ විඳින දුකට මේ මහන්සියට අපි හැම දෙයක් කරා කියලා එක පරාදයක් වෙන එකක් නෙමෙයි මම හිතන්නේ. හරිද? අපි යන් ඉස්සරහට යාගේ තා මොනවද තියෙන්නේ කියලා බලන්න ඉතින්.